13 Pro එක හොඳයි 14 Pro එක හොඳයි හායි මගේ නම සයිබර්. ඉතින් අපි ගමුද iPhone 14 Pro එක. ඉතින් මේක තමයි මාව පුදුම කරපු අන්න ඒ ෆෝන් එක. මොකද මම මේ ෆෝන් එක අරගෙන ගියා නූරේලිය ට්‍රිප් එකක්. ඉතින් එදා හවස තමයි මට තේරුනේ මේකේ බැටරි එක ඇත්තටම කොච්චර හොඳද කියලා. ඉතින් ඇත්තටම මේ ෆෝන් එකට මම මාරම කැමතියි. හැබැයි මේකේ තව පොඩි අවුලකුත් තියෙනවා. ඉතින් ඒකත් මට එදා තමයි බලා ගන්න හම්බුනේ. ඉතින් ඇත්තටම ඔයා 14 Pro එකක් ගන්නවා නම් මට හිතුණා ඒ දේ අනිවාර්යයෙන්ම ඔයා දැනගෙන ඉන්න එකත් වටිනවා කියලා. ඉතින් අපි ඒ ගැන ඇත්තටම කතා කරමු. ඊට කලින් මම කියන්නම්කෝ මේ ෆෝන් එකේ මම කැමතිම දේවල් තුනක් තියෙනවා. එකක් තමයි ඩිස්ප්ලේ එක. ඊට පස්සේ මේකේ බැටරි එක. අනිත් එක තමයි මේකේ කැමරා එක. ඉතින් මේ දේවල් වලට මට මේ ෆෝන් එකට ලකුණු 10න් 9ක් දෙන්න පුළුවන්. හැබැයි වීඩියෝ එක මැදදී කතා කරන අවුල ඇරෙන්න අනිත් හැමදේම මේ ෆෝන් එකේ හොඳයි. ඉතින් මේ දේ ඔයාට කොහෙත්ම අවුලක් නැත්තම් මං හිතනවා අපි වියදම් කරන සල්ලි වලට අපිට හරියටම හරියන වටිනාකමක් දෙන ෆෝන් එකක් තමයි මෙන්න මේ iPhone 14 Pro එක කියන්නේ. ඉතින් ඔයාලා ට්‍රිප් එකක් යනවා නම් මෙන්න මේ iPhone 14 Pro එක ඔයාලා අරන් යන ෆෝන් ලිස්ට් එකේ උඩින්ම දාගන්න. ඒ ගැන බය නැතුව කියන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කිව්වොත් එහෙම කලින් ආපු 13 Pro එකේ ඩිස්ප්ලේ එකම තමයි මේ ෆෝන් එකටත් තියෙන්නේ කියලා. ඒ වුණාට මෙන්න මේ Dynamic Island කියන අලුත්ම තාක්ෂණය ආවේ iPhone 14 Pro එකට. ඉතින් මේක විතරක් ඇද්ද 13 Pro එකක ඉඳලා 14 Pro එකකට මාරු වෙන්න. නැත්නම් 14 Pro එකක් අලුතෙන්ම ගන්න. ඉතින් අපි ඒ ගැන කතා කරමු. ඉතින් මේකට තියෙන්නේ මෙගාපික්සල් 48ක අලුත්ම කැමරා සෙන්සර් එකක්. හැබැයි ඔයාලා දන්නවද මේකේ මෙගාපික්සල් 48 කියලා ගහලා තිබ්බට මේක වැඩ කරන්නේ කලින් ෆෝන් වල වගේම මෙගාපික්සල් 12ක් විදියට. ඉතින් එතකොට ඇයි Apple අපිව රැවට්ටුවේ? ඉතින් ඒකටත් ලොකු හේතුවක් තියෙනවා. ඒකත් අපි වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් 12 Pro එක ගත්තොත් එහෙම මේක ෆුල් charge කරලා දවසක් විතර පාවිච්චි කරන්න පුළුවන්. 13 Pro එකත් එහෙමයි. 13 Pro Max එකත් එහෙමයි. එතකොට 14 Pro එක මොන විදියටද පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ? ඒ ගැන විශේෂයෙන්ම අද මම කතා කරනවා. ඉතින් මෙන්න මේ iPhone 14 Pro එක කියන්නේ මම වැඩිපුරම කැමති ෆෝන් එකක්. ඇත්තටම 14 Pro එකක් දැන් කීයක් විතර වෙනවද? ඉතින් මම කුරුණෑගල තිබ්බ ෂොප් කීපයකින් ගාන ඇහුවා මේක කීයක් විතර වේද කියලා. ඒගොල්ලෝ කියපු විදියට අපිට මේක රුපියල් 1,40,000 විතර ඉඳන් උඩට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවනේ ස්ටෝරේජ් එක අනුව මේකේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඉතින් කවදා හරි ස්පොන්සර් වීඩියෝ එකක් කරපු දවසට මම හරියටම මේ වගේ මිල කියන්නම්. ඒ වගේම මම බලාපොරොත්තුෙන් ඉන්නවා එදාට ඔයාට හොඳම හොඳ ෆෝන් එකක් මං හරහා අරන් දෙන්න. හරි එහෙනම් අපි බලමු මෙන්න මේ වැඩකාරය ගැන. ඊට කලින් බලන්න 14 Pro එකක් දැන් පාවිච්චි කරන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. නැත්තම් 14 series එකේ ෆෝන් එකක් තියෙන කෙනෙක් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඉතින් ඇත්තටම ගොඩක් කට්ටිය වීඩියෝස් බැලුවට තාම channel එක subscribe කරලවත් නැහැ. ඉතින් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් subscribersලා ලක්ෂයක් ගන්න එක තමයි එකම ටාගට් එක. ඒ හින්දා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් channel එකත් subscribe කරගෙනම යන්න කියලා. ඉතින් 13 Pro එකේ ඉඳලා 14 Pro එකට එද්දි මේකේ design එකේ පොඩි වෙනසයි වෙලා තියෙන්නේ. මොකද්ද 13 Pro එකට වැඩිය 14 Pro එකේ gram දෙකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් gram දෙක කියන්නේ ඇත්තටම ලොකු වෙනසක් නෙවෙයිනේ. එතකොට පේනවා මේ දෙකේ වෙනසක් නැහැ කියලා. ඒ වගේම තව වෙනසක් තියෙනවා 12 Pro වල 13 Pro වල කැමරාව තියෙන තැනට වැඩිය මේ 14 Pro එකේ කැමරා එක තියෙන තැන ටිකක් ලොකුයි. ඒකට හේතුව තමයි මේකේ තියෙන සෙන්සර් එක ටිකක් ලොකුවට දීලා තියෙනවා. ඉතින් මේකේ ෆ්‍රේම් එක ස්ටේන්ලස් ස්ටීල් හින්දා මේක මලකඩ ගන්නේ නැහැ. ඒ වගේම පිටිපස්සේ තියෙන්නේ බෑක් ග්ලාස් එකක් හින්දා මේකේ ඇඟිලි සලකුණු හිටින්නේ නැහැ. කොහොමුණත් ඉතින් අපි මේක පාවිච්චි කරන්නේ බෑක් කවර් එකක් එහෙම දාලා හින්දා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ 14 Pro එකේ අලුත්ම පාට තමයි Deep Purple කියන මෙන්න මේ පාට. ඉතින් ඇත්තටම මේකට මං කැමතියි මොකද මේක අනිත් කලර්ස් වලට වැඩිය ලස්සනයි. ගෝල්ඩ් කලර් එක, සිල්වර් කලර් එක වගේම ඩාර්ක් වලට කැමති අයට ස්පේස් බ්ලැක් කියලාත් එකක් තියෙනවා. ඉතින් මේකේ පර්ෆෝමන්ස් එක ගැන කතා කරොත් එහෙම පර්ෆෝමන්ස් එක ගැන කෙටියෙන්ම කියන්න තියෙන්නේ හොඳයි. 2030 වගේ වෙනකම් මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා බය නැතුව කියන්න පුළුවන්. ඉතින් එහෙම කියන්න හේතු කීපයක්ම තියෙනවා. මොකද මේකට අනිවාර්යයෙන්ම තව OS update 3ක් 4ක් නම් හම්බ වෙනවා. ඊට පස්සේ security update තව අවුරුදු ගාණක් හම්බ වෙනවා. application වල update ඒවත් තව අවුරුදු ගාණක් යනකම් හම්බ වෙනවා. ඉතින් මේ ෆෝන් එක මම පාවිච්චි කරද්දී කිසිම ලැග් එකක් තිබ්බේ නැහැ. ස්මූත් විදියට මේක වැඩ කරනවා. ඇප්ලිකේෂන් එකපාර ගොඩක් රන් කරන්න පුළුවන්. ෆෝන් එක හීට් වෙනවත් අඩුයි. ඊට පස්සේ මේක තනි අතින් වුණත් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් ෆෝන් එකක් හින්දා ඇත්තටම මේකේ ඩිසයින් එක, පර්ෆෝමන්ස් එක මේ ටික මාරම වටිනවා. මාරම හොඳයි. ඉතින් මේ 14 Pro එකක් ගත්තොත් එහෙම ඔයාට ඔන්න හම්බ වෙනවා LTPO Super Retina XDR ඩිස්ප්ලේ එකක්.
මේක නිකම්ම ඩිස්ප්ලේ එකක් නෙවෙයි. 120ක රීෆ්‍රෙෂ් රේට් එකක් තියෙන නිට්ස් 2000ක පීක් බ්‍රයිට්නස් එකක් තියෙන ප්‍රෝමෝෂන් ඩිස්ප්ලේ එකක් තමයි මේකට තියෙන්නේ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි 13 Pro එකක ඉඳලා 14 Pro එකකට මාරු වෙන එක වැඩක් නැද්ද කියලා. ඇත්තටම මේ දෙක එක වගේ වුණාට මේකේ ඇතුලේ තියෙන දේවල් අතින් මේ දෙක වෙනස්. ඒ කියන්නේ මේ වගේ ටෙක්නොලොජිස් වෙනස්. විශේෂයෙන්ම ඩිස්ප්ලේ එක. ඉතින් අන්න ඒ වෙනසේ පළවෙනි එක තමයි notch එක. 12 Pro වල 13 Pro වල එහෙම තිබ්බේ මෙන්න මේ notch එකනේ. හැබැයි මේක 14 Pro එකට එද්දී Dynamic Island කියලා වෙනස් වෙලා තියෙනවා. ඒක ඇත්තටම වැඩ කරන විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අර notch එකේ කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. ඒක ටිකක් ලොකුටනේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි 14 Pro එකට එද්දී මේක Dynamic Island කියලා නමත් එක්කම වෙනස් වෙලා තියෙනවා. ඉතින් අර notch එකකට වැඩිය මේ Dynamic Island එක මාරම ලස්සනයි. ඉතින් iPhone X එකේ ඉඳලානේ notch එක ආවේ. හැබැයි Dynamic Island එක ආවේ iPhone 14 Pro එකේ ඉඳලා. ඒ හින්දා ඔයා 13 Pro එකක වගේ ඉඳලා නැත්නම් 12 Pro එකක ඉඳලා 14 Pro එකකට මාරු වෙනවා කියන්නේ ඔයාට මේකේ display එකකින් වෙනස්ම experience එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයාට හිතෙන්න පුළුවන් 14 Pro එකක් ගන්න නැතුව 14 එකක් ගත්තොත් එහෙම මට මේවා හම්බෙන්නේ කියලා. ඇත්තටම නෑ. 14 එකේ Dynamic Island එක නෑ. 14 Pro එකේ ඉඳලා තමයි මේ Dynamic Island කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේකේ brightness එක බලද්දී 13 Pro එකේ තියෙනවා හොඳ brightness එකක්. හැබැයි 14 Pro එකේ තියෙනවා 13 Pro එකට වැඩිය හොඳ brightness එකක්. ඉතින් 13 Pro එක හොඳයි. 14 Pro එක ඊටත් වැඩිය හොඳයි. මොකද මේ 13 Pro එකයි 14 Pro එකයි දෙකම එකට තියලා අවුවේ පාවිච්චි කරොත් 13 Pro එකට වැඩිය 14 Pro එක ඒ වෙලාවට පේන විදිය වැඩි. ඩිස්ප්ලේ එකේ පේන දේවල් පැහැදිලි වැඩි. ඉතින් මේක 17 Pro එකට එද්දි තවත් පැහැදිලි වැඩි. මොකද මේකේ peak brightness එක තියෙනවා 3000ක්. ඉතින් අනිත් දේ තමයි always on display කියන එක. ඉතින් ඇත්තටම iPhone X එක 11 එක 11 Pro එක 12 එක 12 Pro එක 13 Pro එක මේ ෆෝන් එක පාර ලොක් කරපුහම මේකේ ඩිස්ප්ලේ එක දඩස් ගාලා ඔෆ් වෙනවනේ. එතකොට මුකුත් එක පාරම පේන්නේ නැතුව යනවා. හැබැයි always on display තියෙන මෙන්න මේ 14 Pro එකේ වෙන්නේ ඒ දේ නෙවෙයි. අර වගේ එක පාර ඩිස්ප්ලේ එක ඔෆ් වෙනවා වෙනුවට මේකේ වෙන්නේ refresh rate එක hertz එකට අඩු වෙන එක. ඉතින් එහෙම තියෙද්දි අපිට මෙතන වෙලාව එහෙම ඇඩ් කරන්න පුළුවන්. එතකොට අපිට ප්‍රශ්නයක් නැතුව ෆෝන් එක නිකන් බිම තියලා තිබ්බත් අපිට වෙලාව බලන්න පුළුවන් කිසිම එකක් ප්‍රෙස් කරන්න නැතුව. මොකද ඩිස්ප්ලේ එකේ වෙලාව පෙන්නනවා. හැබැයි ඉතින් එහෙම තිබ්බා කියලා මේකේ බැටරි බහින්නෙත් නෑ. මොකද ඒක තමයි මේකේ තියෙන ටෙක්නොලොජි එක. ඉතින් 15 Pro එකේ බැලුවොත් එහෙම ඒකේ ඩිස්ප්ලේ එකත් 14 Pro එකට 99%ක් විතරම සමානයි. ඉතින් එහෙම තියෙද්දි ඔයාලට හිතුනොත් එහෙම 14 Pro එකක ඉඳලා 15 Pro එකකට යන එක හොඳයි කියලා. ඉතින් මේ ඩිස්ප්ලේ එක ගැන බලන්න නැතුව අනිත් දේවල් බලලා ඔයා එකක් ගන්න කියලා මං කියනවා. හැබැයි ඉතින් ඔයා ගාව සල්ලි තියෙන්නේ 13 Pro එකක් ගන්න විතර නම් ඇත්තටම ඒකේ ඩිස්ප්ලේ එකත් හොඳයි. ඒක වරදකුත් නෑ. ඒ වුණාට Dynamic Island එක ඊට පස්සේ always on display option එක සහ 13 Pro එකට වැඩිය තදව්වේ පාවිච්චි කරන්න පුළුවන් හැකියාව. ඉතින් ඒ දේවල් ප්‍රශ්නයක් නැත්තම් 13 Pro එක කියන්නේ ගොඩක් හොඳ ෆෝන් එකක්. හැබැයි ඉතින් ඔයා 14 Pro එකක ඉඳලා 15 Pro එකකට යනවා කියන්නේ අපි බලාපොරොත්තු වෙන වෙනස් දේවල් ඩිස්ප්ලේ එකෙන් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකත් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඉතින් මේකේ තියෙන මෙන්න මේ Dynamic Island එක ගැනත් ඇත්තටම වචනයක් කියන්න ඕනේ. ඉතින් මේක ලස්සනයි තමයි, මේක අලුත් තමයි, මේක වැඩ කරනවා වගේ පේනවා තමයි. හැබැයි වෙලාවකට හිතෙනවා මේක ඩිස්ප්ලේ එකේ තියෙන කළු ලපයක් නැත්නම් කළු පැල්ලමක් කියලා. ඒ වගේම තමයි අපි මේක උඩ ටච් කරනවනේ. ඉතින් මේ ටච් කරන්නේ සෙල්ෆි කැමරා එකේ එහෙම තියෙන තැන. එතකොට අපි ෆොටෝ එකක් එහෙම ගහද්දි මේක ටච් කරලා තිබ්බොත් එහෙම අපේ ඇඟිලි සලකුණු එහෙම ඒකේ හිටින්න තියෙන හැකියාව ගොඩක් වැඩි. ඉතින් අන්න ඒ දේ මතක තියාගන්න ඕනේ. මොකද අපි ටච් කරලා ඊට පස්සේ සෙල්ෆි කැමරා එක ඔන් කරොත් එහෙම ෆොටෝ එකක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒක ක්ලියර් විදිහට නෙමෙයි අපිට පේන්නේ. ඉතින් ඒකත් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඒ හින්දා ෆොටෝ එකක් එහෙම ගන්න කලින් සෙල්ෆි කැමරා එක පිහ දාලා ගන්න එක තමයි වටින්නේ. දැන් බලමු මේකේ කැමරා එක ගැන. ඔන්න ඉතින් අවුරුදු 7කට පස්සේ Apple කරපු ලොකුම වෙනස්කම තමයි මේකේ කැමරා එක. ඒ කියන්නේ මෙගාපික්සල් 12ක් තිබ්බ කැමරා ලෙන්ස් එකක් වෙනුවට මේ පාර මෙගාපික්සල් 48ක කැමරා ලෙන්ස් එකක් Apple දීලා තියෙනවා ඔන්න iPhone 14 Pro එකේ. ඉතින් ඇත්තටම මේකේ කැමරා තුනක් තියෙනවා. මේන් කැමරා එක තමයි මෙගාපික්සල් 48. අනිත් කැමරා දෙකම මෙගාපික්සල් 12 ඒවා තමයි තියෙන්නේ. එකක් අල්ට්‍රා වයිඩ් එකක්, අනික ටෙලිෆොටෝ ලෙන්ස් එකක්. ඉතින් මේක මම සතියක් විතර පාවිච්චි කරද්දී ඇත්තටම මට තේරුණා මේ මෙගාපික්සල් 48 කියන්නේ නිකන් අංකයක් විතරක් නෙවෙයි කියලා. අද මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ අලුත් Pro කැමරා සිස්ටම් එකෙන් මොනවද ඔයාලට හම්බෙන දේවල් කියලා. ඉස්සෙල්ලාම කතා කරමු මේකේ තියෙන මෙගාපික්සල් 48 මේන් කැමරා එක ගැන. ඉතින් ඔන්න දැන් ඔයා හිතනවා ඇති අර 12 මෙගාපික්සල් වලින් ගද්දී 12 මෙගාපික්සල්ම වදිනවනේ. හැබැයි මෙගාපික්සල් 48න් ගද්දිත් ඔයා හිතනවා ඇති මෙගාපික්සල් 48න්ම ෆොටෝ වදිනවා කියලා. ඇත්තටම නෑ. ඒ විදිහට වෙන්නේ නෑ. ඉතින් ඒක මාර ප්‍රශ්නයක් නේ. එතකොට මොකද්ද මේ 48 කියලා දීලා තියෙන්නේ? ඒකට හේතුව තමයි මේකේ normal ෆොටෝ ගද්දි මෙගාපික්සල් 12ක් විදිහට තමයි වදින්නේ. හැබැයි Pro Raw කියලා අලුත්ම ඔප්ෂන් එකක් තියෙනවා
අර DSL කැමරාවල එහෙම තියෙන්නේ. අන්න ඒ විදිහේ ෆොටෝස් ගද්දි මෙගාපික්සල් 48න් වදින්නේ. එතකොට මේකේ මෙගාබයිට් ගාන, ඒ කියන්නේ මේකේ සයිස් එක එහෙම ඇත්තටම වැඩි. ඉතින් මේ ෆොටෝග්‍රැෆි ගැන දන්න අය දන්නවා මේ Pro Raw ෆොටෝ වල තියෙන වැදගත්කම. ඉතින් මේ 14 Pro එකේ ඒකට වෙනම සෙටින් එකක් තියෙනවා. මේ සෙටින් එක ඔන් කරොත් විතරයි මෙගාපික්සල් 48න් ඔයාට ෆොටෝස් කැප්චර් කරන්න පුළුවන් වෙන්නේ. මේක ඔන් කරේ නැත්නම් එහෙම අර 13 Pro එකේ වගේ මෙගාපික්සල් 12න්ම තමයි ෆොටෝ වදින්නේ. ඉතින් සාමාන්‍ය ෆොටෝස් වලට ඇත්තටම මේ මෙගාපික්සල් 48ක් ඕනේ නැහැ. අර ෆොටෝ එඩිට් කරන කට්ටියට තමයි Pro Raw ෆොටෝ ඕන වෙන්නේ. සාමාන්‍ය මේ ෆොටෝ එකක් මෙගාබයිට් 50 60 70 80 මේ වගේ වෙනවා. බැරි වෙලාවත් ඔයා හිතන්න ඔයා ගාව තියෙන්නේ 128 GB ස්ටෝරේජ් එකක් කියලා. එතකොට ඔයා මෙගාපික්සල් 48න්ම ෆොටෝ කැප්චර් කරොත් එහෙම ඔයාට එච්චර ෆොටෝ ගානක් සේව් කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ ෆෝන් එකේ මම කැමතිම දෙයක් තමයි 2x zoom එක. මොකද පෝර්ට්‍රේට් ෆොටෝ ගද්දි 2x දාලා ගත්තාම ඇත්තටම ෆොටෝ එක ලස්සනට ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන සෙන්සර් එක 13 Pro එකේ තිබ්බ සෙන්සර් එකට වැඩිය ලොකුයි. එතකොට low light වලට එහෙම මේක වැඩිපුර perform කරනවා. ඒ කියන්නේ low light photo 13 Pro එකට වැඩිය quality එකට ගන්න පුළුවන්. ඊළඟට මේකේ වීඩියෝ පැත්ත. මේකට තියෙනවා action mode එකක්. ඉතින් මේ action mode එකෙන් වෙන්නේ මොකද්ද? ඉතින් අපිට ඔන්න දුවන ගමන් මේකෙන් වීඩියෝ කරන්න පුළුවන්. එතකොට දුවන ගමන් අපි ෆෝන් එක අතේ තියාගෙන යද්දි ෆෝන් එක හෙලවෙනවනේ. හැබැයි ෆෝන් එක හෙලුණාට රෙකෝඩ් වෙන වීඩියෝ එක හෙල්ලෙන්නේ නැහැ. හරියට අර gimbal එකක් අතේ තියාගෙන යන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේකේ වෙන්නේ. අරකේ gimbal එක තියෙනවා. මේකේ ෆෝන් එක ඇතුළෙම අපිට ඒ ඔප්ෂන් එක දීලා තියෙනවා. ඊළඟට තියෙනවා cinematic mode එකක්. ඉතින් 13 Pro එකෙත් මේක තිබ්බා. cinematic mode කියන එක. හැබැයි මේකේ ඔන්න 4K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් පහසුකම මේ cinematic mode එකේ දීලා තියෙනවා. ඉතින් මේ cinematic mode එකත් 13 Pro එකට වැඩිය හොඳයි. 13 Pro එකට වැඩිය background එක blur කරගන්න පුළුවන් මේ 14 Pro එකට. ඒ කියන්නේ ඒක natural ගතිය වැඩි. හැබැයි මතක තියාගන්න මෙන්න මේ action mode එකනුයි cinematic mode එකනුයි වැඩ ගන්න නම් ඇත්තටම හොඳට lightning තියෙන්න ඕනේ. ඒ කියන්නේ ආලෝකය හොඳට තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සන වීඩියෝ එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ selfie කැමරා එක තියෙනවා මෙගාපික්සල් 12ක්. ඒ වුණාට මේකේ 4K වීඩියෝ ඔන්න රෙකෝඩ් කරන්න පුළුවන්කම මේ පාර Apple ලා මේ ෆෝන් එකට දීලා තියෙනවා. ඒ වගේම selfie කැමරා එකෙන් cinematic වීඩියෝත් පුළුවන් 4K විදිහට. ඉතින් මේකත් වීඩියෝ වලට හොඳයි. හැබැයි මේකේ මං චූටි අඩුපාඩුවක් දැක්කා. ඒ තමයි selfie කැමරා එකෙන් ගන්න ෆොටෝස් වල අපේ මූණවල් එහෙම ටිකක් සුදු කරනවා වැඩි. එතකොට අර අපේ තියෙන artificial ගතිය වැඩි. ස්වාභාවික ගතිය නැති වෙලාම ගිහිල්ලා. ඉතින් ඔයත් වීඩියෝ පැත්ත ගැන වැඩිපුරම හිතනවා නම් මෙන්න මේ 14 Pro එක තමයි දැනට තියෙන iPhone වලින් අඩුම මුදලකට ගන්න තියෙන හොඳම කැමරා එක තියෙන iPhone එක. ඉතින් මේකේ තියෙන්නේ A16 chip එක. මේක 13 Pro එකට වැඩිය 10%ක් විතර ස්පීඩ්. ඉතින් මේකට Core 6ක CPU එකකුයි Core 5ක GPU එකකුයි තියෙනවා. ඉතින් මොකද්ද එකෙන් කියන්නේ? ඔයා මේකේ එකපාර apps කොච්චර run කරත් හිර වෙන්නේ නැහැ. ඒ වගේම කොච්චර ගේම් ප්ලේ කරත් මේක හිර වෙන්නේ නැහැ. ඉතින් ඇත්තට මම මේක 13 Pro එකත් එක්කත් බැලුවා ටිකක් වැඩ කරලා දෙකම එක ළඟ තියලා. හැබැයි ඉතින් අර ලොකු වෙනසක් නම් මේකේ බලා ගන්න හම්බුන්නේ නැහැ. අර Apple ලා කියන තරම් ලොකු වෙනසක් මේකේ නැහැ ස්පීඩ් එක පැත්තේ. මොකද ඉතින් 13 Pro එකේ තියෙනවා ගොඩක් හොඳ performance එකක්, ගොඩක් හොඳ ස්පීඩ් එකක්. ඒ හින්දා 13 Pro එකක ඉඳලා 14 Pro එකකට ආවා කියන්නේ ඔයාට ලොකු වෙනසක් බලා ගන්න හම්බෙන්නේ නැහැ මේ ස්පීඩ් එක පැත්තෙන්. හැබැයි ඔයා iPhone X එකක ඉඳලා iPhone 11 Pro එකකට iPhone 12 Pro එකක ඉඳලා වගේ 14 Pro එකකට ආවොත් එහෙම නම් ඔයාට ස්පීඩ් එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්. ඉතින් මේකේ ස්ටෝරේජ් එක ගැන කතා කරොත් එහෙම ඔන්න 128 වල ඉඳන් 1TB වෙනකන් මේකේ මොඩල් කීපයක් බලා ගන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි අවුලක් තියෙනවා. ඉතින් ඒක කැමරා එක ගැන කතා කරද්දී ඇත්තටම කතා කරන්න බැරි වුණා. ඔයාලා දන්නවනේ ProRes වීඩියෝ කියන එක. ඒ කියන්නේ අපි ඔය රෙකෝඩ් කරන සාමාන්‍ය 4K වීඩියෝ තියෙන්නේ ඒවට වැඩිය ProRes වීඩියෝ වල quality එක වැඩි. quality එක වැඩි හින්දාම මේ වගේ file size එකත් වැඩි. හිතමුකෝ 4K වීඩියෝ එකක් මෙගාබයිට් 100ක් තියෙනවා කියලා. ඉතින් ඒ වීඩියෝ එකම ProRes විදියට රෙකෝඩ් කරොත් එහෙම ඒක මෙගාබයිට් 200ක් 300ක් 400ක් වගේ වෙන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නේ තමයි මේ 128GB storage එක තියෙන ෆෝන් වලට ProRes වීඩියෝ option එක හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයාට 4K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ProRes නැතුණාට 4K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වුණාට ProRes වීඩියෝ වල අවශ්‍යතාවය තියෙන කෙනෙක් නම් ඔයා 128GB ස්ටෝරේජ් එකේ තියෙන ෆෝන් එකක් ගන්න එපා. ඉතින් මං කියවනේ මේ ෆෝන් එකේ අවුලක් තියෙනවා කියලා. ඒක තමයි මේකේ තියෙන මෙන්න මේ lightning port එක. ඉතින් දැන් කාලේ හැටියට අපිට ඕනේ type C port එක. ඒ වුණාට මේකේ තාම තියෙන්නේ lightning port එක. ඒ දෙකේ වෙනස තමයි ගොඩක් වෙලාවට දැන් lightning port කියන එක නැති වෙගෙන යනවා. type C තමයි හැමතැනම තියෙන්නේ. ඒක හොයාගන්න ලේසි. ඒ වගේම මේ දෙකේ ස්පීඩ් එකෙත් වෙනසක් තියෙනවා. data එහෙම transfer කරද්දි මේ දෙකේ ස්පීඩ් එකේ ඇත්තටම වෙනසක් තියෙනවා. ඔන්න ඉතින් දැන් බලමු මේකේ
බැටරි එක ගැන. ඉතින් දවස පුරාම මේක පාවිච්චි කරද්දී ඇත්තටම මොකද වෙන්නේ? ඔයා normal user කෙනෙක් නම් WhatsApp call, TikTok බලනවා, Facebook වල යනවා, Instagram, Messenger මේ දේවල් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක දවසක්ම ඇද ගන්න පුළුවන්. රෑ වෙද්දි තවත් 120ක් විතර ඉතුරු වෙයි. හැබැයි බැටරි හෙල්ත් එක හොඳට තියෙන්න ඕන කියලාත් මතක තියාගන්න ඕනේ. හැබැයි ඔයා heavy user කෙනෙක් නම් ඔයා මාත් එක්ක එකග වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔයා 4K වීඩියෝ රෙකෝඩ් කරනවා නම් ඒ වගේම Hertz 120 ප්‍රොමෝෂන් ස්ක්‍රීන් එකෙන් පැය ගාණක් heavy game ගහනවා නම් හවස 6-7 වෙද්දි ඔයාට අනිවාර්යයෙන්ම ෆෝන් එක charge කරන්න වෙනවාමයි. කොහොමවත් ඉතින් ඔයා normal user කෙනෙක් නම් ඔයාට ඔන්න මේක දවසක් නම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා බැටරි හෙල්ත් එක ගැනත් හැබැයි හිතන්න ඕනේ. මොකද බැටරි හෙල්ත් එක අඩුයි නම් ඔයාට දවසක් පාවිච්චි කරන්න ඇත්තටම අමාරුයි. එහෙනම් මේකේ බැටරිය ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් ඔයා මොකද හිතන්නේ මෙන්න මේ 14 Pro එක ගැන? ඉතින් මම නම් ඇත්තටම මේ ෆෝන් එකට කැමතියි. හැබැයි ඉතින් ඔයා 13 Pro එකක ඉඳලා 14 Pro එකකට එනවා කියන්නේ ඔයාට ලොකු දේවල් නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ. වෙනස් දේවල් 13 Pro එකට වැඩි වෙනස් දේවල් 14 Pro එකේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම 14 Pro එකක ඉඳලා 15 Pro එකකට යනවා කියන්නේ ඔයාට ලොකු වෙනසක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ඇත්තටම මට නම් හිතෙන්නේ ඔයා iPhone X එකක් වගේ පාවිච්චි කරනවා නම් නැත්නම් 12 Pro එකක් වගේ පාවිච්චි කරනවා නම් ඔයා 14 Pro එකකට එනවා කියන්නේ ඇත්තටම මේකේ ලොකු වෙනසක් ඔයාට බලා ගන්න හම්බෙයි. එහෙනම් ඉතින් ඔන්න වීඩියෝ එක බලපු හැමෝගෙම ඉල්ලනවා Cyberේ YouTube channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න Cyberේ අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් මං ඉල්ලන්නම් ඔයාලට සුබම සුබ දවසක්.